Hello, welcome back to my YouTube channel. ගොඩ කාලයකට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඔයගලන් දැනටමත් දන්නවා මාතෘකාව මොකක්ද කියලා. මම අද කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඒ තමයි අපි මෙච්චර දවස් කතා කරේ A level S3ෙන් කොහොමද LLB ඩිග්‍රී එකක් අරගෙන ලෝයර් කෙනෙක් වෙන්නේ කියලානේ. අද මම කතා කරනවා S3 නැතුව. ඒ කියන්නේ A levels අසමත් කෙනෙක්ට මොකක්ද තියෙන ඔප්ෂන් එක කියලා. ඒ ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. So keep watching. ටිකටම රැඳී ඉන්න. ෆෝල් මම කියනවා හැම කෙනෙක්ටම A levels පාස් වුණ හැම කෙනෙක්ටම විශ් කරනවා කන්ග්‍රැචුලේෂන්ස් ඔයගලන්ට ඒ වගේම A levels අසමත් වුණා නම් ෆේල් වුණා නම් ඒ ඕනම කෙනෙක් දුක් වෙන්න එපා. ඔයගලන්ට තවත් ඔප්ෂන්ස් තියෙනවා. තව choice තියෙනවා නම් ඒවා try කරන්න. ඉතින් ඕනම දෙයකට මුණ දෙන්න. ඉස්සරහට ඕනම දෙයකට මුණ දෙන්න බය වෙන්න එපා. ජීවිතේ කියන්නේ වැටෙනවා නැගිටිනවා ආයෙ වැටෙනවා නැගිටිනවා නැගිටලා යනවා ඔන්න ඔය වගේ දෙයක්. ඉතින් මම හිතනවා පාස් වෙනත් ෆේල් වුණත් ඕගලන්ගේ ජීවිතේ කිසිම වෙලාවක රඳා පවතින්නේ නැහැ ඒ එක්සෑම් එකක් මත. ඒ නිසා අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම ඉස්සරහට යන්න කියලා මම ඕගලන් හැම කෙනෙක්ටම විශ් කරනවා. ඉතින් අපි වීඩියෝ එකේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. මම හිතන්නේ ඔයගලන්ට දැන් පේනවා ඇති මේ ස්ක්‍රීන් එකේ Open University LinkedIn ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එකේ. ඒ තමයි A level අසමත්ද එහෙනම් මේක තමයි ඔප්ෂන් එක. ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් A level අසමත් වෙලා කොහොමද කෙනෙක් ලෝයර් කෙනෙක් වෙන්නේ කියලා. ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. A levels නැතුව LLB ඩිග්‍රී එකක් ගන්න පුළුවන්ද කියලා මම ඒ යටතේ තමයි කතා කරන්නේ. එතකොට මේ හා සමගාමීව ඕපන් යුනිවර්සිටි එක මගෙන් ෆවුන්ඩේෂන් කෝසස් කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලන් බයෝ ස්ට්‍රීම් එකෙන් කරා නම් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඔෆ් සයන්ස් කරන්න පුළුවන්. ඒ වගේම සෝෂල් සයන්සස් කෝස් එකක් තියෙනවා. මෙන්න මේ වගේ මේ ෆවුන්ඩේෂන් කෝස් එකක් තියෙනවා. මෙන්න මේ ෆවුන්ඩේෂන් කෝස් එක අවුරුදු දෙකක් ඒක හදාරීම තුලින් ඕගොල්ලන්ට LLB එන්ට්‍රන්ස් එක්සෑම් එකට, ඒ කියන්නේ මේ එන්ට්‍රන්ස් එක්සෑම් එක කිරීම සඳහා ප්‍රමාණවත් සුදුසුකමක් විදියට සලකා බලනවා මේ සෝෂල් සයන්ස් කියන ෆවුන්ඩේෂන් කෝස් එක කිරීම තුලින්. ඉතින් ඒක තමයි මට අද වීඩියෝ එකේදී කියන්න ඕන උනේ. කිසිම වෙලාවක A level S3 නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඕගලන්ට මම කියන මේ ඔප්ෂන් එක ගැන විතරක් ඕගලන් කන්සන්ට්‍රේට් කරන්න. මොකද අපි හිතනවා A levels අසමත් වුණ ගමන් අපේ ජීවිතේම නැවතුණා කියලා. ලංකාවේ ඇඩ්වාන්ස් ලෙවල් කියන එක්සෑම් එකට ලොකු පිළිගැනීමක් දීලා තියෙනවා. ඒ හා සමගාමීව ගොඩක් chances හැරෙනවා. ගොඩක් දේවල් විවෘත වෙන්න පුළුවන්. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යොමු වෙනවා. මෙන්න මේක හැරවුම් ලක්ෂයක් විදියට ලංකාවේ උසස් පෙළ කියන විභාගය පෙන්වා දෙන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙකු මේ සම්බන්ධව අසමත් වෙනවා නම් ඕපන් යුනිවර්සිටි එක තුලින් පිරිනමනු ලබන මේ social sciences කියන මේ ෆවුන්ඩේෂන් කෝස් එක සිදු කිරීම තුලින් LLB කියන්නේ LLB එන්ට්‍රන්ස් එක්සෑම් එක කිරීම සඳහා අවශ්‍ය පදනම ලැබෙනවා. නමුත් සෝෂල් සයන්ස් කෝස් එක කිරීම තුලින්ම LLB ඩිග්‍රී එක සඳහා එන්රෝල් වීමට හැකියාවක් නැහැ. LLB එන්ට්‍රන්ස් එක්සෑම් එකටත් මුණ දෙන්න ඕනේ. LLB එන්ට්‍රන්ස් එක්සෑම් එකට මුණ දීමෙන් අනතුරුව තමයි ඔයගලන්ට හැකියාවක් ලැබෙන්නේ LLB ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න. එන්ට්‍රන්ස් එකට අමතරව එන්ට්‍රන්ස් එක කරලා ඉවරුණාට පස්සේ තමයි ඔයගලන්ට ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න පුළුවන් වෙන්නේ. හර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ෂයි එකක් තමයි මගේ මම ෆේල් උනේ. මගේ ෂයි එකයි මම මිස් කරගත්තේ. මට තව ෂයිස් දෙකක් තියෙනවා. ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ඉතුරු ෂයිස් දෙක ඔයගලන් කරන්න. මොකද ඒක අතාරින්න එපා. මං හිතන්නේ කැම්පස් එකකට රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න තියෙන chances දෙකෙන් එකක් වෙන්න පුළුවන්. වට choice තුනක් ලැබෙනවා. එතනින් එකයි විතරයි ඔයා ෆේල් උනේ. තව දෙකක් ඔයාට try කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී උපරිමයෙන් try කරන්න. ඕගලන් කරගෙන ඉන්නවා නම් බයෝ ස්ට්‍රීම් එක තුලින් ඕගලන්ට යන්න බැයි නම් කරුණාකරලා ඕගලන් ස්ට්‍රීම් එක මාරු කරන්න. මං කියන්නේ ඒක තමයි. ඒක තුලම එල්ලීගෙන ඉන්නපා. Tamanට තේරෙනවා එක ෂය එකක් කරාම Taman ඉන්නේ කොතනද? ඔයාට මේක මේ විෂය දැරිය හැකියිද? කොහොමද කියලා ඔයගලන්ට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දැනෙන්න පටන් ගැනීම තුලින් ඕගලන්ගේ ස්ට්‍රීම් එක මාරු කරන්න. ස්ට්‍රීම් එක මාරු කළා ඔයගලන්ට යන්න පුළුවන් ලේසිම පාත් එකෙන් ඉස්සරහට යන්න. ඔන්න ඕක ගැන මට කියන්න තියෙනවා. කිසිම කෙනෙක්ට මං කියන්නේ ෆවුන්ඩේෂන් කෝස් එක තුලට කොටු වෙන්න කියලා. නමුත් ඕගලන්ට ෆවුන්ඩේෂන් කෝස් එක කරන ගමන් ඕගලන්ගේ ඔළුවට දාගන්න පුළුවන් මට මේක තියෙනවා දැන්ට මට මේ පැත්තෙන් ගිහිලා හරි මේක කරගන්න පුළුවන් කියලා ඕගලන් නැවත වතාවක් A levels කරලා A levels try කරන්න. එතකොට A levels වලිනොත් ඕගලන්ට ඒක කරගෙන යනවා කියලා එතනිනොත් ඕගලන්ට වෙන විශ්වවිද්‍යාලයකට හෝ විශ්වවිද්‍යාල කීපයකට යන්න අවස්ථාව හම්බෙන්න පුළුවන්. මේකට රිලේටඩ් වුණ තවත් ක්වෙස්චන් එකක් තමයි මගෙන් නංගි කෙනෙක් අහපු. එයාට බයෝ ස්ට්‍රීම් එක කරලා එයාට ගොඩක්
ටෙන්ෂන් වුණා කිව්වා. ඒ සබ්ජෙක්ට් එකේ ඒ ස්ට්‍රීම් එක බයෝ ස්ට්‍රීම් එක හරිම කියන්නේ ඔළුවට වදයක් වුණා කිව්වා. ඉතින් එයා ඒ නිසා A levels කරන එක නවත්තන්නද කියලා නවත්තලා මේ ෆවුන්ඩේෂන් කෝස් එක තුලින් ඉස්සරහට යන්නද කියන එක තමයි මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. මම ඒ වෙලාවේ යාට උත්තර දුන්නා. ඔයා මේ ෆවුන්ඩේෂන් කෝස් එක කරලා LLB entrance උත් කරලා LLB ඩිග්‍රී එකට enroll වෙන්න. නමුත් යම් කිසි අවස්ථාවකදී ලෝ කොලෙජ් එකේ දැන් නියාමනයක් තියෙනවා C2යි S පාස් එක ඕනේ A levels වලට නැත්නම් එතනත් ස්පෙෂල් එන්ට්‍රන්ස් එක්සැමිනේෂන් එකක් කරන්න වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ගත්තොත් එහෙම ඔයා A levels නොකර සිටීම ඔයාගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉදිරි අනාගතයට ලෝ කොලෙජ් එකට එන්රෝල් වෙලා ෆයිනල් ඉයර් එක්සෑම් එක කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලෝයර් කෙනෙක් විදියට ඔයාට කටයුතු කරන්න වෙන්නේ නැහැ. LLB ඩිග්‍රී එක පමණයි ඉතුරු වෙන්නේ. එන්න ඒ අවස්ථාවේදී ඔයා කරන්න ඕනේ මෙන්න මේ ඩිග්‍රී එකට එන්ට්‍රන්ස් කරලා ෆවුන්ඩේෂන් එක කරලා එන්ට්‍රන්ස් කරලා පාස් වෙලා ඩිග්‍රී එකට එන්රෝල් වෙලා ඩිග්‍රී එක කරගෙන යන අතරතුර ඔයගොල්ලන් A levels උත් නැවත කරන්න මම හිතන්නේ ඒකට ෂයි එකේ ගැටලුවක් නෑ. මම ඒක ඉස්සරහට දැනුවත් කරන්නම්. A levels කරන්න A levels කරලා ඔයගොල්ලන් අවම මිනිමම් රික්වයර්මන්ට් එක වන C2යි S පාස් එක අරගන්න කියලා මම ඒගොල්ලන්ට එයාට සජෙස්ට් කරා. ඒක තමයි මගේ උත්තරේ උනේ. මම කියන්නේ A levels මුළුමනින්ම ස්කිප් කරන්න එපා. ඔයා ස්ට්‍රීම් එක මාරු කරන්න. ස්ට්‍රීම් එක මාරු කළා හරි මේකෙන් කොහොම හරි දේ කරගෙන ඉස්සරහට යන්න කියන එක තමයි මගේ පෞද්ගලික අත්දැකීම උනේ. මම හිතන්නේ ඒක වැරදි වෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්. නමුත් මට තේරුණ විදියට මම ඒක තමයි යට සජෙස්ට් කරේ. ඒ වගේම මම කලින් දාපු වීඩියෝ එකට මම හිතන්නේ මම දැන් මේ ගිය ඔක්තෝබර් වල වෙන්න ඕනේ වීඩියෝ එකට කමෙන්ට්ස් එනවා නිතරම මට කතා කරනවා කට්ටිය. ඉතින් ඒගොල්ලන් අහපු ප්‍රශ්නයක් තමයි ෂයි එක බලපානවද? ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි කියන මේ ෆෝර්ත් ෂයි කියලා ෂයිස් ගොඩාක් තියෙනවා. අපිට 100 පාරක් හරි එක්සෑම් එක කරන්න පුළුවන් A levels. එතකොට ඒ වගේ මේ ෂයි එක බලපානවද ඕපන් යුනිවර්සිටි එකට හෝ ලෝ කොලෙජ් එකට? නෑ. කිසිදු අවස්ථාවකදී ෂයි එක බලපාන්නේ නැහැ. A levels කී පාරක් කරාද කියන එක බලපාන්නේ නැහැ. මිනිමම් රික්වයර්මන්ට් එක තමයි ඕනේ ලෝ කොලෙජ් එකට නම් C2යි S පාස් එක, LLB එන්ට්‍රන්ස් කරන්න නම් S3. කිසිම පාත් එකක් නැතුව ඉන්නවා නම් ඒ වගේ අවස්ථාවක වෙන්න පුළුවන් කරන්න පුළුවන් දේවල් ගැන තමයි මම දැනුවත් කරන්නේ. මගේ තියෙන රිලේටඩ් මගේ ෆීල්ඩ් එකට අනුව තව ගොඩාක් ෆීල්ඩ් තියෙනවා. මම කියන්නේ එකම දෙයකට කොට වෙන්න කියලා ඕගොල්ලන් ලෝයර් කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ජීවිතේ ડોක්ටර් කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන් සාමාන්‍ය වෘත්තියක් බිස්නස් එකක් කරත් ඕගොල්ලන් අත්තටම ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් ඒ කරන පාත් එකකින් ඉස්සරහට යන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඕනෙම කරන දෙයක ඕනම ෆීල්ඩ් එක ගිහිල්ලා දක්ෂයෙක් වෙන්න උත්සාහ කරන්න, මහන්සිලා වැඩ කරන්න, අනිත් අයත් එක්ක සතුටින් ඉන්න. ඒ වගේ දේවල් වලින් තමයි ඕගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ. තමන්ගේ කරන ෆීල්ඩ් එකේ ඉස්සරහට යන කෙනෙක් ඉන්ස්පයර් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි මං ලැබපු ලොකුම ජයග්‍රහණය. ඉතින් තවත් කියනවා නම් ඕපන් යුනිවර්සිටි එකේ රීජනල් සෙන්ටර්ස් ගොඩක් තියෙනවා. මෑත මට ඊ ආපු ක්වෙස්චන් එකක් තමයි ඒ නංගි කෙනෙක් කතා කරලා ඇහුවා. එයා අනුරාධපුරේ ඉන්නේ. යාට කරනවා නම් වෙන සෙන්ටර් එකකට එන්න වෙනවද? ඒ අවස්ථාවේදී මං කියනවා රීජනල් සෙන්ටර්ස් ගණනාවක් තියෙනවා. ඔයගලන්ට ඕපන් යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අද වෙනකොට කොච්චර උපාධිධාරීන් පිරිසක් ඕපන් යුනිවර්සිටි එක තුලින් බිහි වෙලා තියෙනවද මේ මුළු රටෙන්ම කියලා. ඉතින් ඒක තමයි මං හිතන්නේ හොඳම දේ. අපිට විශ්වවිද්‍යාල වරම් හිමි වෙන අතිශය සුළු ප්‍රමාණයකට. නමුත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය නිසා මටත් ඇත්තටම වාසනාව හිමි වෙනවා. මගේ ජීවිතේ නොදකින වෙනම පැත්තකට යොමු වෙන්න. ඒ වගේ මං හිතන්නේ ඕගලන්ට ගැළපෙන ෆීල්ඩ් එක තියෙනවා නම් ඒ ගැළපෙන ෆීල්ඩ් එක තෝරගෙන ඕගලන් ඉස්සරහට යන්න කොච්චර වයසට ගියත් කොච්චර බෑ කියලා හිතුණත් තමන්ගේ ටාගට්ස් අතාරින්න එපා. තමන්ගේ කරන්න ඕන දේවල් වැඩ ටික හරියට කරගන්න. ඒ වගේ දේවල් තමයි මට ඉතින් හැමදාම කියන්නේ. මට කීප දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි මේකට කොච්චර ෆීස් යනවද? කොච්චර මුදල් ප්‍රමාණයක් වැය කරන්න ඕනේද? මම ඩිග්‍රී එක ගද්දී මම පෝස්ට් එකක් කමියුනිටි පෝස්ට් එකක් දාලා තියෙනවා. මට වැය වුණේ $1,200ක් වගේ. මං හිතන්නේ අද කාලේ $1,200කින් ඇත්තටම කරන්න දේවල් නැහැ. එතකොට ඒ කාලානුරූපව පොඩි වෙනස්කම් ඇති කරගෙන මං හිතන්නේ ඒ ගානට සමානව ටිකක් වෙනස් වෙන විදිහට තමයි මං හිතන්නේ අද දැනුත් කෝස් ෆී එක වෙන්නේ. නමුත් හොඳ ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. හොඳ විදිහට ගෙවන්න පුළුවන්. ඕගලන්ට ඕපන් යුනිවර්සිටි එක තුලින් බොහොම ෆ්ලෙක්සිබල් විදිහට ඒගොල්ලන් සල්ලි පස්සෙම පන්නන්නේ නැහැ. ඩිග්‍රී එක සහ ඒ තියෙන එක්සෑම්ස් අතරතුර තමයි ඒ වගේ වන් වෙන ඉන්ස්ටෝල්මන්ට්ස් අවුරුද්දට දෙකක් එනවා. ඒ වගේ මුළු අවුරුදු 4ටම මට වැය වුණේ $2,500ක් වගේ මුදලක්. මම ඒ ගැන කමියුනිටි පෝස්ට් එකකුත් දාලා තිනවා. මම ඒකත් මේ වෙලාවේ මතක් කරනවා. ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ස්ක්‍රීන්ෂොට් එක බලන්න. එතකොට ඒ කාල වකවානුව තුලදී ඇත්තටම يعني ලොකුවට වියදම් කරන්න ඕනේ නැහැ. අපිට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මම හිතනවා ඉතින් මං කෙනෙක් දැනුවත් කරන්නේ මේ
දේ බලාපොරොත්තුවෙන් මට හම්බුණා නම් යම් කිසි දෙයක් ඒක මම තවත් කෙනෙක්ට දෙන්න තමයි උත්සාහ කරන්නේ හැම වෙලේම. මම දන්නේ නැහැ කොච්චර දුරට මම සාර්ථක වෙයිද කියලා. නමුත් මම හැකි පමණ උත්සාහ දරනවා. තියෙන ෆවුන්ඩේෂන් කෝස් ගැන යම් කිසි කෙනෙක් A level අසමත් නම් එයාට කරන්න පුළුවන් ෆවුන්ඩේෂන් කෝසස් මොනවාද කියන දේ පිළිබඳව දැනුවත් කරන්න Zoom sessions කීපයක් තියෙනවා. ඒ තමයි 3 වෙනිදා 10 වෙනිදා 17 වෙනිදා සහ 24 මේ මැයි මාසේ 3 10 17 24 කියන දිනයන් හතරේදී Zoom sessions පැවැත්වෙනවා. මෙන්න මේ session එකට අදාළව වන link එකත් මම description box එකේදී දාන්නම්. ඕගලන් ඒ Zoom links වලට සහභාගී වෙලා මේ foundation courses මොනවාද කියන දේ පිළිබඳව ඕගලන්ට අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒ sessions වලටත් සහභාගී වෙන්න හැකියාවක් තියෙනවා නම් මම ඒ නිසා තමයි මේ quick video එක අරගෙන ආවේ. මොකද මේ ගැන දැනුවත් කරන්න. යම්කිසි කෙනෙක් දුකෙන් ඉන්නවා නම් මගේ ජීවිතේ මෙතනින් ඉවරයි. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි හිතන අපිට ආසම දෙයක් ලැබුණ නැතුනම අපි හිතනවා අයියෝ අපේ ජීවිතේ මෙතනින් ඉවරයි. ඒ වුණාට එහෙම නෙමෙයි අපිට blessings තියෙනවා. අපේ ජීවිතේදී අපිට තව ඉස්සරහට ගොඩාක් දේවල් හම්බ වෙනවා. එක දෙයක් නැති වුණාට තව දොරවල් doors open වෙනවා. ඉතින් ඒව තමයි අපි හිතන්න ඕනේ හැම වෙලේම තමන්ගේ හිතට ශක්තිය ගන්න. තමන්ට මොන දේ නැති වුණත් තමන් හිතන්න එපා ඒ දේවල් ගැන. මං ඉතින් කියන්නේ පුළුවන් තරම් ඕගොල්ලන්ගේ වැඩවලට concentrate කරලා ඕගොල්ලන්ගේ වැඩ ඉදිරියට කරන් යන්න. ඒව තමයි මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක හරහා. මං හිතනවා මං සාමාන්‍ය දෙයක් ඕගොල්ලන්ට අද කතා කරා කියලා. ඒ වගේම තවත් ඉස්සරහට ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලන් කමෙන්ට් කරන්න. මං ඒවටත් හැකි පමණ කමෙන්ට්ස් වලට රිප්ලයි දානවා මගේ තියෙන වැඩත් එක්ක. මොකද මම මේ දවස් ටිකක් බිසි. එතකොට ඒවත් එක්ක මම කමෙන්ට් වලට කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නම්. සහ ඊට අමතරව කියන්න තියෙන්නේ අද වීඩියෝ එකේදී ওই ටික තමයි. ඉතින් හැමදේම කියන්න බෑ. වීඩියෝ එක මීට වඩා දිග්ගසන්න බෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම රිප්ලයි කරන්නම්. මට හැකි පමණ උත්තර දෙන්න පුළුවන් මගේ තියෙන දැනුමට අනුව මම උත්තර දෙන්න පුළුවන් ඒව සම්බන්ධයෙන් උත්තර දෙන්නම්. ඒ වගේම thank you for watching. එහෙනම් මං ගිහින් එන්නම්. ගිහින් එනකම් ඔයගොල්ලන්ගේ වැඩ ටික කරගෙන හොඳට සතුටින් ඉන්න. ඒ වගේම කිසිම වෙලාවක තමන්ගේ ගෝල් එක අතාරින්න එපා කියලා මම නැවතත් කියනවා. මම හැමදාම කියනවා වගේ තමන්ගේ ගෝල් එක වෙනුවෙන් තමන් කොහොම හරි මහන්සි වෙන්න මොන දේ කැප කරලා හරි ඔයගොල්ලන්ගේ ජීවිතේ ඉලක්ක සම්පූර්ණ කරගන්න. So thank you for watching.